වැල්ලේ තරුණයෝ කියනවා හාමුදුරුවනේ මේ අද කිව්වේ හාමුදුරුවනේ දැන් අපි පාර්සල් පාස් කරන්න යනවා. කොල්ලෝ කියන්නේ වැල්ලේ බණක් තියෙනවා හිට අනිත මාතර. ඒක විශාල කවුද සංවිධානය කරන්නේ? මං කිව්වා මං ඔරුවක් උඩ ඉඳගෙන හරි බණ කියනවා ලෑස්ති කරන්න. මේ වැල්ලේ ඉන්න අර තරුණ මහත්තුරු මේක කරන්නේ. ඒ ධර්මයේ ආශ්චර්යානුභවය. තරුණයන්ට මේවා තේරෙනවා. මේවා දැනෙනවා. තරුණයෝ තේරුම් ගන්න ඕනේ. අවුරුදු 25ක් යනකොට සමහර කොල්ලෝ ඉන්නවා අතේ දාන්න බ්‍රේස්ලට් එකක් නෑ. අවුරුදු 25ක් යනකොට ගෙදර টয়ලට් එකේ දොරට ගහලා තියෙන රීප්ප පටි දෙකකුයි තහඩුව. කොල්ලට අවුරුදු 25. බිබු සිගරට් ගොඩනැල්ල එක්කම කරුවා. මේ ඔය තැන් වල හැන්දෑවේ කායක ගන්න බිබි වනවත්තන්න ඕනේ. අපේ පුඩි කොල්ලෝගේ සාක්කුවල බීඩි තියෙන්නේ. නැච්ච නැද්ද මන්ද? සමහර කොල්ලෝ ඉන්න හාමුදුරනේ වැසිකිලි යන්නේ නැලු බීඩියක් නැත්තම් මුදේ. ඒ හොඳ තරුණයෝ වුණාම හොඳ පෙනුමක් හොඳ පෞරුෂයක් හොඳ අභිමානයක් තියෙන්න බෑ. හැමදාම හැංගිලා ඉඳලා හරියනවද නෑ? කුඹුරු හැඩ කෙරුවත් ඒවා බොහොම ගරු ගාම්භීර විදියට කරන්න ඕන. අපි කියන්නේ සේරටම දොස්තරලා ඉංජිනේරු වෙන්න එහෙම නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ උගන්වපු කවුද මේවා කියන්නේ? බුදුරු කියන්නේ අත්ති සුඛය. අත්ත කියන සැපේ තියෙන්න ඕනේ. තරුණයන්ට තියෙන්න ඕනේ අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ගන්න. බලාගෙන ඉන්නකෝ ගොඩනගෙන්න පුළුවන් හොඳ පෞරුෂය. භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජනය තියෙන්න ඕනේ. ණය නැතිකම තියෙන්න ඕනේ. මෙහෙම ගොඩනගෙන්න. කවදානම් පින්නතුනේ එක එක මිනිස්සයා පිටිපස්සේ ගියලා අපි හැදෙන්න